හරි. දැන් බලා ගන්න මේ ටික. ණය ගැතියෝ හරද බැලද? ණය ගැතියෝ හර හර. මම මේ කියාගෙන යන්නම් බලන්න දකින්න. ණය ගැතියෝ හර. ස්ථාවර දැන් පොදු වෙන්න ඕන. හරද බැලද? හරනේ හර එන්නේ. මොකද ඒක වත්කමන්නේ අපිට. ජංගම වල වත්කම. ණය හිමියෝ බැර අන්න දුන්වට්ටම් හර හරි දුන්නට මොකද වියදමක් කියන්නේ. හරි. ගැණුම් හර යන්ත්‍ර උපකරණ හර හරි මොකද වත්කම් එහෙනම් හර. ලද වට්ටම් හර නෑ ලද වට්ටම් කියන්නේ ආදායමන්නේ. ඔයා ණයහිමියන්ට මුදල් ලාභ දෙනවාදී එයාලගෙන් ඔයාට දැන් ඔයා මම ඔයාට 5000ක් නෑ මම ණයහිමිය. එතකොට ඔයාට මම භාග්‍යවත්නි ඔයාට කියනවා ඔයා මේ මාසේ 31කට කලින් මට ගෙවුවොත් මට 1000ක් එපා. ඔයා 5000 පිරවන්න මට 1000ක් ඕනේ නෑ කියලා. ඒතර මම ඔයාට ඇත්තටම කියනවා රුපියල් 4000 නේ. ඒ කියන්නේ මට එතන රුපියල් 1000ක වාසියක් ආවා. ඒක මට ලද වට්ටම. එතකොට මගේ ණයහිමියන්ගෙන් තමයි ඒක මට හම්බෙන්නේ ලද වට්ටම. එතකොට දුන්නවට්ටම කියන්නේ මට වියදම. ඒ කියන්නේ මගේ ණය ගැතියන්ට උන් සල්ලි දෙද්දි මං කියනවා මට මේ දවස්වල කලින් මේ සල්ලි ටික දෙන්න මම ඔයාට මෙච්චර මට ඕනේ නැහැ කියලා. හරිද? ඒ ණය ගැතියෝ සල්ලි දෙද්දි. ඒක දුන්නවට්ටම් කියන්නේ අපිට වියදමක්. ලද වට්ටම් කියන්නේ අපිට ආදායමක්. ඒක මතක තියාගන්න මම ඔක කරා. දැන් මෙතන තියයි මතක තියාගන්න ලද වට්ටම් කියන්නේ අපිට ආදායම. ඒකට ඒක බැර. ඒක රතු පෑන් හරි කොහෙන් හරි පොඩි හරි තේරෙන විදිහට ලියා ගන්න. තමන්ගේ නෝට් එක කොහෙන් හරි තේරෙන විදිහට ලියලා ලද වට්ටම් කියන්නේ ආදායමක්. ඒකෙන්ද බැර. ඊළඟට බැංකුව අයිරව. බැර හරි. ඒක මොකද වගකීමක් හින්දා. වේතන හර ඒක නම් ෂුවර් හරි නෑ මොකද වේතන කියන්නේ සැලරි. සේවකයන්ගේ පඩි. සේවකයන්ගේ සැලරි. එතකොට ඒක වියදමන්නේ. සේවක වැඩු මේ වේතන වැඩු කියන්නේ වියදම. ඊට පස්සේ 1 තියෙන ප්‍රාග්ධනය හර නෑනේ ප්‍රාග්ධනය කියන්නේ හිමිකම්නේ මතක නැද්ද ප්‍රාග්ධනය කියන්නේ බැර මේකේ හිමිකම් බැර ප්‍රාග්ධනයේ හිමිකම් වලට කියන තවත් නමක් තමයි ප්‍රාග්ධනය ඔය කොහෙන් හරි ලියා ගන්න ඕක අමතකෙන් කියන්න එපා කොහෙන් හරි ලියා ගන්න හිමිකම් වලට කියන තවත් නමක් තමයි ප්‍රාග්ධනය ඒක හිමිකම් එහෙම තමයි ප්‍රාග්ධනය කියන්නේ බැර ඊළඟට පොලී ආදායම හර බැර ආදායම්නේ ආදායම් කියලා තියෙනවනේ ආදායම් කියලා තියෙද්දි ඒක හර කියන්නේ මේක කොහෙන් හරි ආයෙත් ලියා ගන්න මේක නැත්නම් අමතක වෙනවා හරි හර ලියාගන්න ඊළඟට මුදල් හර විකුණු ඒක බැර විකුණු බැර එන්න විකුණු කියන ආදායම භාණ්ඩ විකුණන ව්‍යාපාරයේ ප්‍රධානම ආදායම විකුණුනේ ඒ කනවට වගේ නේ නිකන් අර නිකන් නෑ කියලා බැලුවා නිකන් බැර වගේ හරිද ඒ කියනවා බැර ආදායමක් හින්දා ඔය ලියා ගන්නවා. ඒතර ඕකේ දෙපැත්තම සමාන වෙනවා 6,72,000ට. මොකද මේක අද හැදුවා පන්ති. 6,72,000ට. හරි. එකතු කරලා බලන්න. ඔයා හරියට හර බැර තියෙනවා නම් 6,72,000ට සමාන වෙන්න ඕන. ලියා ගන්න. හරිද? ඒ ගැටලු තියෙනවද මොනවාරි? නෑ ඔන්න එහෙනම්